minasan konnichiwa. අපි අද ඉගෙන ගන්නේ N5 විභාගයට අවශ්‍ය වන සහ එදිනෙදා ජීවිතයේදී භාවිතා වන ජපන් ක්‍රියාපද කිහිපයක් පිළිබඳවයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. උරු විකුණනවා. කව් මිලදී ගන්නවා. කයිමනෝසුරු සාපු සවාරි යනවා. ඔබොහිරු මතක තබා ගන්නවා. අංකිසුරු මතක් කරගන්නවා. සෝචිසුරු පිරිසිදු කරනවා. අන්නයිසුරු මඟ පෙන්වනවා. සම්පොසුරු ව්‍යායාම කරනවා. ෆුරිකයිරු නැවත මතක් කරගන්නවා. රින්ෂූසුරු අභ්‍යාස කරනවා. ගෙක්කොන්සුරු විවාහ වෙනවා. යරු කරනවා. සෙත්සුමේසුරු පැහැදිලි කරනවා. ශින්පයිසුරු කනගාටු වෙනවා. ගෝකකුසුරු සමත් වෙනවා. අබිරු නානවා. අගිරු දිනවා. ඉරු ඉන්නවා. අරු තියෙනවා. ස්වාරු ඉඳගන්නවා. කෙසු නිවනවා. කත්සු දිනනවා. තත්සු හිටගන්නවා. මකයිරු පරදිනවා. ඉයු කියනවා. දෙකිරු පුළුවන්. නොබොරු නගිනවා. සුකෙරු ඔන් කරනවා. ශෝකන්දයිසුරු ගෙදර වැඩ කරනවා. සෙන්තකුසුරු රෙදි සෝදනවා. තවත් අලුත් වැදගත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට ගිහින් එන්නම්. සයනරා.